සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද උදේම නැගිට්ටා. උදේම කියන්නේ දැන් මේ වෙලාවේ නම් 6:45යි. මම 6ට විතර තමයි ඈරුනේ. අද විශේෂ වැඩක් තියෙනවා මට කරන්න. මොකද අපේ ගෙදරට අද විශේෂ අමුත්තෙක් එනවා. මම කැමතිම මනුස්සයා තමයි ඉතින් අපේ ගෙදරට එන්නේ. ඉතින් එයාව පිළිගන්න ඕනේ. ඉතින් වැඩ ගොඩක් තියෙනවා අද. මුලින්ම මම කළේ මූණ සෝදලා ඒ වැඩ ටික කරගන්න හිතුවා. ඉතින් මම මේ දවස්වල ෆේස් වොෂ් එකක් යූස් කරන්නේ නැහැ. මෙන්න මේ සෝප් එක තමයි යූස් කරන්නේ. මේක චන්දනාලේප එකේ අර රෙඩ් බොක්ස් එකේ එන සෝප් එක. මූණට ගොඩක් හොඳයි කියලා හිතන මේක. ඉතින් ඊට පස්සේ මම පොඩ්ඩක් බැලුවා මොනවද අම්මෝ වෙලා තියෙන්නේ කියලා. පොලොස් කැටයි දඹලයි හාල් මැස්සොයි තෙල් දාලා ඒ වගේම කරෝල් හොද්දක් හදලා තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ගෙදර උදේට උයන්නේ නම් අම්මා එයා උදේට උයනවා දවල්ටත් එක්කම. මොකද මායි මල්ලි අම්මයි විතරයි ඉන්නේ ගෙදර. ඉතින් රෑට ගොඩක් වෙලාවට මල්ලි හරි මං හරි තමයි උයන්නේ. මේ දවස්වල මං ගෙදර නිසා ගොඩක් වෙලාවට මං තමයි උයේ. ඔයාලා බලන වෙති මොකද මම මේ මල්ම පෙන්නන්නේ රෝස මල්ම පෙන්නන්නේ කියලා. අනේ මේ මම හිටවපු රෝස මල් ඉතින් මේ හරිම ලස්සනයි පිපිලා තියෙනවා. ඉතින් මම ගොඩක් ආසයි. ඒක නිසා තමයි මේවා කැප්චර් කරගන්න හිතුවේ. ඉතින් දැන් නම් ඔන්න වෙලාව 10:00ට විතර ඇති. මීනුම ගොඩක් අඩු වෙලා හිරු එළිය වැටිගෙන එනවා වගේ තමයි දැන් නම් තියෙන්නේ. ඉතින් එන අමුත්තට කන්න දෙන්න මොනා හරි හදන්නත් එපැයි. ඉතින් මල්ලි මමයි කතා වුණා කොත්තුවක් හදලා දෙමු කියලා. මොකද එයායිනකොට ටිකක් හවස් වෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට ගෙදර තියෙන දේවල් දාලා කොත්තුවක් හදන්න හිතුවා. මුලින්ම මේ විදිහට පිටි ටික අනාගෙන තුනී කරගෙන රොටිය හදා ගන්න ඕනි. ඊට පස්සේ රොටිය චුටි කෑලි වලට කපලා ඊට පස්සේ ටෙම්පරාදුවට ඕනි ටික ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් මල්ලි තමයි මේ හැමදේම කරන්නේ. මට නම් මේ ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් ඇත්තෙම නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ටෙම්පරාදුවට ඕනි ටික ලෑස්ති කරගත්තා. ලීක්ස්, කැරට්, රම්පා කරපිංචා, සුදුලූණු ඉඟුරු, කරාබු නෙට්ටක්, එනසහල් සහ කුරුඳු පොත්තක් ගත්තා. ලූණුත් ඒ විදි සයිස් එකට හදාගෙන මෙන්න මේ විදිහට අපි රොටි ටික පුච්ච ගත්තා. අනේ මට මෙතනින් එහාට ටික කැප්චර් කරගන්න බැරි වුණා. ඉතින් වැඩ තිබුණ වැඩත් එක්ක කලබලයට මට ඒක ගන්න මතක නැති වුණා. ඔයා හොරෙන් මොනවාද කන්නේ? හොරෙන් මොනවාද කන්නේ? ඔතනට මොනවාද ගෙනාව හොරෙන් කන්න? අක්කා? මොනවාද අක්කා ගෙනාවේ හොරෙන් කන්න ඔයා? ඉතින් මං අමුත්ත එනකම් පාරට වෙලා බලාගෙන හිටියා. ඉතින් ගහකට වෙලා බලාගෙන ඉන්නකොට මට උඩ බැලුවහම මට ඒ ගහ ලස්සනට පේනුණා. ඉතින් මට හිතුණා මේකත් ගත්තත් හොඳයි කියලා. ඉතින් ඔයාලත් බලන්නකෝ හරිම ලස්සනයි. ගහ යට ඉඳන් ගහ උඩ බලද්දි. ඔන්න මගේ අමුත්ත ආවා. බලමු අද අමුත්ත මට මොනවද ගෙනත් තියෙන්නේ කියලා. මෙන්න මේව තමයි මට අද අමුත්ත ගෙනත් තියෙන්නේ. මම ආසම ජාති තමයි එයා ඉතින් අරගෙන එන්නේ.
ටිපි ටිප් එකක් ගෙනත් තියෙනවා. ටිපි ටික් ඉතින් කෑරු ළමයි ගොඩක් කන්න ආස කෑමක් නේ. ඉතින් ඔන්න මාත් ඒ වගේම තමයි ගොඩක් ආසයි. ඉතින් ටිපි ටිප් එකක් ගෙනත් තිබුණා. ඉතින් මම ජෙලි කන්නත් ගොඩක් ආසයි. ඒ නිසා එයා මට ජෙලිත් අරගෙන ඇවිල්ලා තිබුණා. මේ තෑග්ග නම් එයා මට අනුකම්පා සහගත සිතින් ගෙනත් දීපු තෑග්ගක්. මොකද කැඩිච්ච කොඩයක් ඉහළගෙන යනවා දුකයි කියලා තමයි මේ තෑග්ග මට හම්බුනේ. ඉතින් මේ තියෙන්නේ මම ආසම වුණු තෑග්ග චොකලට්. දැන් ඉතින් මේක දෙකට බෙදන්නත් එපා මල්ලිත් ඉන්නවනේ. ඉතින් සමානව දෙකට බෙදමු. හැම එකකින්ම යාටත් එන විදිහට සමානව බෙදුවා. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවස මගේ ගෙවුනේ. අමුත චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා තමයි මම මේ වැඩේ කළේ. ඉතින් ආයෙත් දවසක හම්බ වෙමු ලස්සන වීඩියෝ එකකින්. දෙකටම මම වීඩියෝස් අරගෙන එනවා. එතකන් ඔයාලට සුබ දවසක්.